සූදානම් ආරම්භ කිරීමට. හොඳයි අපි එහෙමනම් මේ මොහොතේ ඔබ සමග අවධානයට ලක් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබගේ අවධානයට ලක් කරන්න බලාපොරොත්තු වෙන්නේ විධානයක් දීමේදී ද භාවිතා කිරීම පිළිබඳව. දැන් විධානයක් දෙන්නේ ක්‍රියාපදයකින් පටන් අරන්. ක්‍රියාපදයේ tell කියලා අපි කියමු. කියන්න. මට කියන්න. tell me. දැන් අපි කියනවා මට කියන්න ඇත්ත. ඇත්ත කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා truth කියන වචනේ. එතකොට පුතේ මට කියන්න ඇත්ත කියනකොට ක්‍රියාපදයෙන් තමයි විධානයක් දෙන්න පටන් ගන්නෙ. කියන්න කියන අදහස අපි ගන්නවා tell කියන වචනේ. මට කියන්න tell me. ඇත්ත කියලා කියන අපි යොදනවා truth කියන පදය truth. මේක පුතේ නීතියක් තියෙනවා. දැන් මෙන්න මේ නාම පදයේ පිටට the යොදන්න අවශ්‍යයි. truth කියන එක අපි කියන්නේ the truth කියලායි. මට ඇත්ත කියන්න tell me the truth. එතන අපි tell me truth කියලා කියන්නේ නැහැ. ඒ කියන්නේ විධාන දීමේදී ඉංග්‍රීසි වාක්‍යයක නාම පදයට මුලින් the යෙදීමේ සිරිතක් පවතී. නාම පදයට මුලින් the යොදනවා. tell me the truth. දැන් අපි කියනවා නම් මට කතාව කියන්න. මට කියන්න tell me. මේ ක්‍රියාපදයෙන් තමයි විධානය පටන් ගන්නෙ. මට කියන්න tell me. එතන මට කතාව කියන්න කියලා කියන්නේ tell me the story. tell me the story. The story කියලා කියන්නේ tell me the story. මට කතාව කියන්න. මට කියන්න tell me කතාව the story. එතකොට ඔබට පේනවා ඉංග්‍රීසි භාෂාවේ වැදගත් සංදිස්ථානයක් වෙනවා the යෙදී. ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගන්න අය මේක දැනගන්න ඕනේ. පටන් ගැනීමේදී තියෙන්න ඕන දේවල්. පටන් ගැනීම ශක්තිමත් නම් ෆවුන්ඩේෂන් එක ශක්තිමත් නම් පදනම ශක්තිමත් නම් ඔබට ලොකු ගමනක් යන්න පුළුවන් පුතේ. පුතේ මට කතාව කියන්න කියලා කියනකොට tell me the story කියලා අපි කියනවා. ඒ වගේම මට කතාවක් කියන්න කියනවා නම් අපි tell me a story කියලා කියනවා. මට කතාවක් කියන්න. tell me a story. මට කියන්න tell me මට කතාවක් කියන්න tell me a story. එතකොට පුතේ විධානයක් දෙනකොට ක්‍රියාපදයෙන් පටන් ගන්නවා. ඒ වගේම විධානයේ අවසාන හරිය නාමපදයක් එනකොට ඒ නාමපදය තනි කරන්නේ නාමපදයේ මුලින් බොහෝ විට ද යෙදෙනවා. අපි කියනවා මට දෙන්න ෆයිල් එක. මෙන්න මේකේ වෙනසක් තියෙනවා. මට දෙන්න ෆයිල් එක කියලා කියන්නේ give me the file. ෆයිල් එක. මට දෙන්න give me මට දෙන්න ෆයිල් එක give me the file. මට දෙන්න give me මට දෙන්න ෆයිල් එක. දැන් මට දෙන්න කියලා කියන්නේ give me. ෆයිල් එක කියලා අපි කියනවා. හොඳට අහගන්න පුතේ. ෆයිල් එක හොඳේ. මට දෙන්න ෆයිල් එක. ඒ කියන්නේ නිශ්චිත ෆයිල් එකක්. give me the file. the යෙදීම අනිවාර්යයි. දැන් අපි කියනවා මට දෙන්න ෆයිල් එකක්. එතන එකක් කියලා එහෙනකොට අල්ක යන්න එහෙනකොට මට දෙන්න give me. එතකොට එයා දැන් ඔය කතා කරපු එක්කෙනා 1 එකයි a එකයි දෙකම දැම්මා. ඒකත් වැරදි. ගොඩාක් අය කරන වැරද්දක් ඒක. 1 කියන්නෙත් එකක් කියන එක a කියන්නෙත් එකක් කියන එක. එතන අපි කියන්නේ මේක එකක් කියන්නේ a give me a file. මට ෆයිල් එකක් දෙන්න give me a file. මට ෆයිල් එක දෙන්න කියලා නිශ්චිතව කියනවා නම් give me the file කියලායි අපි කියන්නේ. මේව තමයි පුතේ භාෂාවේ පදනම ශක්තිමත් නම් ඔයාලට ලොකු දුරක් ලොකු ගමනක් යන්න පුළුවන්කම තියෙනවා. අපි කෙනෙකුට කියනවා මට කියන්න ඇත්ත tell me the truth. මට කියන්න කාරණය tell me the matter කාරණය matter matter. මට කියන්න tell me මට කියන්න නම tell me the name. මට කියන්න අංකය tell me the number. මට කියන්න tell me මට කියන්න අංකය කියලා කියනකොට දැන් විධානයක් දෙන්න පටන් ගන්න ක්‍රියාපදයෙන් මෙන්න ක්‍රියාපදය මට කියන්න tell me මට කියන්න අංකය tell me the number කියලායි කියන්නේ පුතේ. the යෙදෙන්නේ නාමපදයකට මුලින් පමණයි. මෙතන number නාමපදය tell me the number මට අංකය කියන්නේ.
එතකොට අපි කියනවා නම් මට අවසාන අංකය කියන්න. මේ number කියන වචනයට සමාන වචනයක් මම උගන්වන්නම් පුතේ. අංකය සමාන වචනයක් තමයි digit කියලා කියන්නේ. අංකයට සමාන ඉංග්‍රීසි වචනයක් digit කියලා කියන්නේ. අපි කියනවා මට කියන්න අවසාන අංකය Tell me a last number. Tell me the last number. නැත්තම් last කියනවා tell me the last digit. Last number. මට කියන්න අවසාන අංකය tell me the last digit. ඒතර වාක්‍ය ආරම්භ කරනවා tell කියලා මට කියන්න මී යෙදෙනවා විධානය පටන් ගන්න ක්‍රියාපදයෙන් මට කියන්න අවසාන අංකය tell me the last digit. Last digit. digit මෙන්න මෙහෙමයි උච්චාරණය වෙන්නේ අංකයට digit කියලා කියනවා. Digit. digit tell me the last digit මට අවසන් අංකය කියන්න. දැන් හැබැයි මේක ඒක වචනයි කියලා ඔබට පේනවා අවසාන එක අංකයක් තමයි කියන්න කියලා කියන්නේ මට අවසාන අංකය කියන්න tell me the last digit අවසාන අංකය මට කියන්න එකයක් ගැන කියන්නේ. දැන් පුතේ මේක ඒක වචනයි හොඳට අහගන්න මේ ලස්සන කතාවක් ඔයාගේ ඉංග්‍රීසි භාෂාවේ පදනම හදන පළමු පාඩම ඔයාගේ ඉංග්‍රීසි භාෂාවේ පදනම හදන ආරම්භක පාඩම කියලා මේක සලකන්න. ජීවිතය හදන පළමු පාඩම කියලා මේක සලකන්න. ඇයි එහෙම කියන්නේ මම? මේක පළමු ඒ කියන්නේ ආරම්භක පාඩමක් හැබැයි කතා කරද්දි වැදගත් වෙන පාඩමක්. දැන් අපි මේ ඒක වචනෙන් පළ කළ අදහස් බහුවචනෙන් නිකන් හරි කියනවා නම් මට කියන්න අවසාන අංක 2. දැන් බහුවචනය අවසාන අංක 2 කියන්නේ බහුවචනයි. එතකොට ද යොදන්නේ නැහැ. විධානයක් අවසානයේ බහුවචන යොදනකොට අපි ද යොදන්නේ. ඒක නීතියක්. අන්න බලන්න දැන් අද පාඩමේ තියෙනවා නිකම් සංකීර්ණ තර්කානුකූල කරුණු. මේ හොඳට හිතට ගත්තොත් ඉංග්‍රීසි කතා කරන්න ලේසි. දැන් ඒක වචනයක් එනකොට ද දානවා. දැන් මට කියන්න tell me මට කියන්න ඇත්ත tell me the කියලා පදයක් නිකන් දානවා. ද වල තේරුමක් නැහැ. ඒක මතක තියාගන්න හොඳේ. නාම පදවල තනියට ද යොදනවා. ඒතර මට ඇත්ත කියන්න tell me the truth එච්චරයි. truth truth tell me the truth මට ඇත්ත කියන්න. පැහැදිලිද? දැන් බහුවචනයක් දැම්මනේ. මට අවසන් අංක 2 කියන්න. tell me last 2 digits ද එකක් එන්නේ නැහැ. මේවා ඉගෙන ගන්න ඕනේ පුතේ පොඩ්ඩ. වා හිතන තරම් ලේසිත් නෑ අමාරුත් නෑ. හැබැයි වැදගත්. tell me මට කියන්න අවසාන අංක 2 last 2 digits